ආදරණීය හිත් සතුටින් පිරෙන ලස්සන දවසක් ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අදත් මං අලුත් vlog එකක් අරගෙන ආවා. ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. බලන්නකෝ වැහි වලාකුළු වලින් බර වෙච්ච අහසත් කොච්චර ලස්සනයිද කියලා. අද උදේ ඉඳලම හොඳටම වැස්ස. බලන්නකෝ කොච්චර හයියෙන් වහිනවද කියලා. චූටි බබත් උදෙන්ම නැගිටලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා. කොහොමත් එයා වහින වෙලාවට මේ ජනේලෙ ළඟට වෙලා වැස්ස දිහා බලන් ඉන්න හරි ආසයි. ඔය වතුර වැටෙන දිහා, ගස් හුළඟට වැනෙන දිහා එයා බලාගෙන ඉන්න ගොඩාක් ආසයි. අද අපේ ගමේ අය දන්සලක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. පාන් දන්සලක්. ඉතින් මේ බලන්නකෝ කට්ටිය තරඟට ලුණු කපන හැටි. මේ වගේ දෙයක් සිද්ධ වෙනකොට මුළු ගමම එකතු වෙනවා. ඒ වගේ දේවල් වලදී හැමෝම එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරනකොට ඒක හරි වෙනස් අත්දැකීමක්. හැමෝම එකට එකතු වෙලා සතුටින් මේ වගේ දේවල් කරනකොට ඒකත් ඇත්තටම ලොකු දෙයක්. උදේ ඉඳලම හොඳටම වැස්ස. ඒ නිසා මමත් බබත් එක්ක චුට්ටක් ගිහින් ඉඳලා ආවා. උදව් කරන්න නම් ඇත්තටම උනේ නැහැ. හස්බන්ඩ්ුයි මල්ලි තමයි වීඩියෝ ක්ලිප් ටිකත් අරගෙන තිබ්බේ. ඇත්තටම ඒ දෙන්නටත් ගොඩාක් පිං. ගමේ හැමෝම එකට එකතු වෙලා හරි ලස්සනට මේ දන්සලේ වැඩ ටික කරලා තිබුණා. ඇත්තටම උදව් කරන්න ඕනේ නැතත් ඒ දේ දැකලා හරි සතුටු වෙන්න පුළුවන්. එච්චර ලස්සනට මේ වැඩේ සංවිධානය වෙලා තිබුණා. ඒ වගේම ගොඩාක් රසට තිබුණා. දැන් කට්ටිය සිනිසම්බල් පාන් මැදට දාලා ඒවා පැක් කරන එක තමයි කරන්නේ. පැක් කරගත්තාම ලේසි. එතකොට හැමෝටම දෙන්න පුළුවන්. ගොඩාක් පිරිසිදුව මේ වැඩේ කරලා තිබුණා. මේ දන්සල හැම අවුරුද්දම මේ විදිහටම හැමෝම එකතු වෙලා කරනවලු. ඇත්තටම මේ වගේ පින් සිතුවිලි එන්න මේ වගේ දෙයක් කරන්න හිතෙන්නත් ඇත්තටම ගොඩාක් පින්වන්ත වෙන්න ඕන. එහෙම වුණාම තමයි ඒ වගේ දෙයක් දෙන්න උනත් හිතෙන්නේ. ඉතින් මේ දෙයට සම්බන්ධ වුණු හැමෝටම ගොඩාක් පින්. ඒ වගේම සසරේ කිසිම දවසක කෑම වලින් කිසිම අඩුවක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට පේනව නේද? පුංචි ළමයි එහෙම එකතු වෙලා හරි ලස්සනට මේ වැඩේ කරන හැටි. එයාලටත් මේක අලුත් අත්දැකීමක්. දවසක එයාලා ලොකු වෙනකොට මේ හොඳ පුරුදුත් එක්කම තමයි එයාලා ලොකු වෙන්නේ. මේ වැඩිහිටියන්ගෙන් එයාලට කරන්න තියෙන හොඳ දේවල් අතරම ගොඩාක් තියෙනවා. දන්සල් ගොඩාක් තිබුණා. ඒ වුණාට හොඳටම වැස්ස නිසා මට නම් කොහෙටවත් යන්න උනේ නැහැ. බබාවත් එක්කගෙන යන්න බැරි තරමටම හොඳටම වැස්සා. හැබැයි ගෙදර අය ගිහිල්ලා අරන් ඇවිත් තිබුණා. මම නම් ඒවා කෑවා. ඇත්තටම ඒවා කියන්න බැරි තරම් ගොඩාක් රසයි. ඒ හැමෝටම ගොඩාක් පිං. අපේ බබත් පළවෙනි පාරට තමයි දන්සල් කෑම කෑවේ. එයා දැන් චුට්ටක් ලොකුයිනේ. ඉතින් එයාත් හරි ආසාවෙන් ඒ වගේ රස බැලුවා. ඉතින් අද මගේ දවස ගෙවුනේ මේ විදිහට.
මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. අදට මං ගිහින් එන්නම්. අලුත් vlog එකකින් හම්බ වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි.